ඒ අකුරෙන් අපි මෙච්චර කල් ගත්තේ ඒ කියලානේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ එහෙම සවුන්ඩ් එකක් නැහැ. රයිට්? ඒ කියලා දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ මේක. ඔන්න බලන්නකෝ දැන් මේක. ඕකේ මෙතන අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි සිංහල ප්‍රොනන්සියේෂන් එකට යනකොට මේක්. ඒ කියන්නේ අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ මේක් කියලා. රයිට්? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රයිට් මේ සවුන්ඩ් එකෙන් එතකොට දැන් හිතන්නකෝ අපි අල්මායන්නට ඒ ඔහොම ගත්තාම ඔයාට හිතෙන්න පුළුවන් මෙතන එතකොට අල්මායන්නට අපි නිර්මාණය කරගන්න ඕනේ ඒ කියලානේ මේක් කියන එක හැදෙන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තුල ඒ කියලා සවුන්ඩ් එකක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ අකුරෙන් ගන්න ඒ කියලා සවුන්ඩ් එකක්වත් නැහැ. එතන තියෙන රයිට් ඒ හින්දා ඔයාට මේක කිසිසේත්ම මේක් කියලා කියන්න බෑ හරිනම්. ඔයා කියනවා ඔයා කතා කරනවා. එතකොට මේක් ඊට පස්සේ ඔයා මේක කියන්නේ කේක් රයිට් ඊට පස්සේ ඔයා මේක කියන්නේ ටේබල් රයිට්. හැබැයි එහෙම කිව්වට එහෙම කේක් කියලා ඇදෙන ටේබල් කියලා ඇදෙන සවුන්ඩ් එකක් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ නැහැ. රයිට්? එතකොට අපි මේක කොහොමද කියන්නේ? රයිට් මේ වචන කොහොමද එතකොට නිර්මාණය වෙන්නේ කියලා බලමු. එතකොට මේ තියෙන්නේ අන්න අර ප්‍රශ්නෙට. දැන් ඔයා මේක කියන්නේ ඩේ කියලානේ. රයිට් ඩේ. රයිට් මේක ඩේ නෙමෙයි ප්‍රොනන්සියේෂන් එක. අන්න ඒකට අපිට ඩිප්තොන් එකක් දීලා තියෙනවා. හැබැයි ඩිප්තොන් එක අපි හරියට යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? A. ඊළඟට මෙතන තියෙනවා E. ඒ කියන්නේ මෙතන තියෙන්නේ AE. AE කියන සවුන්ඩ් එක. එතකොට A කියලා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ සවුන්ඩ් එකක් නැහැ. ඒ වෙනුවට අපිට ඩිප්තොන් එකක් දීලා තියෙනවා. AE. මෙච්චර කල් කියපු මේක් කියන එක මේක් නෙමෙයි. කොහොමද එනං එන්නේ? මේක්. රයිට්? ඊට පස්සේ ඔයා මෙච්චර කල් කිව්ව එක බේබි කියලා බේබි නෙමෙයි. බේබි. රයිට්? අන්නේ විදියට ඔයා මොකද කරන්න ඕනේ? මෙතන රයිට් ඩිප්තොන් එක ක්‍රියේට් කරන්න ඕනේ. එතකොට තමයි ලස්සන ඉංග්‍රීසි එක එන්නේ. රයිට්? ඩේ. ඩේ නෙමෙයි ඩේ. බේබි නෙමෙයි බේබි. කේක් නෙමෙයි කේක්. රයිට්? අන්න ලස්සන ප්‍රොනන්සියේෂන් එක.